අපේ මේ ලංකාවේ ඉන්න අයට තියෙන්නේ මාර ප්‍රශ්න. දැන් මේ වෙනකොට ලංකාවේ දැවෙන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ටිල්වින් සිල්වා මේ මහත්මයාගේ බිග් එක. ඔහුට ඇත්තටම බොරු කොණ්ඩයක් තියනවා කියලා. මම දැක්ක මේ ජාතික පුවත්පත් මට්ටමේ වැඩ කරපු සමහර ලේඛකයෝ පවා ටිල්වින් සිල්වා මහත්මයාගේ මේ කොණ්ඩේ නැති මූණක් එහෙම හදලා එක එක ඒවා ලියලා තියෙනවා. ඉතින් ඔය ඩයි කරන එක ගැන කොණ්ඩ දාගන්න එක ගැන මම හිතන්නේ ඒවට එක එක්කෙනාගේ පෞද්ගලිකත්වය පිළිබඳ මේ කියන අවශ්‍යතාවයක් දැන් මට දැන් මගේ නම් තව කොණ්ඩ එනවා. ඒ වුණාට මට හිතුනේ මේ නේ විග්ගයක් දාගන්න ඕනේ මම දාගන්න එක මගේ පෞද්ගලික අවශ්‍යතාවයක්. ඉතින් ඒක මේ රටේ ජාතික ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ කියන එක තමයි අපේ යෝජනාව. හැබැයි රටේ ජාතික ප්‍රශ්නයක් වෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ යට ගන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔයගලන්ගේ මේ ශරීරයේ තියෙන සමහර දේවල් අපි කවදාවත් අපි එළිදරව් නොකළ යුතු දේවල් තමයි ඔය ජෛවමිතික දත්ත කියන්නේ. ඒකට ජෛවමිතික දත්ත ටික ඉන්දියාවේ කම්පැනියක් කරා නිරාවරණය කරන්න ආණ්ඩුව මේ දවස්වල කැස කවනවා. ඩිජිටල් ID එක සම්බන්ධයෙන් සදා නිම කරපු ප්‍රොජෙක්ට් එකක් තියෙද්දි ඒ වගේ 4 ගුණයක් විතරක් වියදම් කළා ඉන්දියාවේ බ්ලැක්මේල් වෙච්ච කම්පැනි එකට මේක දෙන්න මම යට වෙන්න මම හිතන දිනේ තිබ්බේ කැසට් එක ටෙන්ඩර් එක හදවන්නේ කම්පැනි නම දාලා ඉතින් එහෙම වැඩක් කරගෙන යන නිසා මේක එක්කෙනාගේ කොණ්ඩවල ඩයි කිරිල්ලයි රැවුල ඩයි කිරිල්ලයි වික් දමිල්ලයි වගේ ඒවා ජාතික ප්‍රශ්න කරගන්න නැතුව Tamanට මුණ දෙන්න සිද්ධ වෙන අනාගතයේදී Taman අනතුරටපත් වෙන ඒ දත්ත ආරක්ෂණය පිළිබඳ සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් වෙන්න ඕනේ. පිස්සු කෙලින්නට පිස්සු කෙලින්න දෙන්න. මම හිතන්නේ මේ වගේ දේවල් නිවුස් ප්ලාන් කරනවට කලවත්තත් සම්බන්ධයි කියලා තමයි මට හිතෙන්නේ. මොකද හේතුව තමයි ඒගොල්ලෝ හරි ආසයි. දැන් ටිලින් සිල්ලා වගේ කෙනෙක් ඇහිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා මේ මට කවුරුත් ගැහුවේ නැහැ කියලා. ඉතින් ඔක ඉතින් මේ සාමාන්‍ය මේ දැනුමක් තියෙන කෙනෙක් දන්නවනේ ටිලින් සිල්ලාට කවුද ගහන්න යන්නේ. මොකද්ද එහෙම ගහන්න තියෙන අවශ්‍යතාවය. එහෙම එකක් නැහැ. ඒකට මේගොල්ලෝ තනිකරම එක නිවුස් ප්ලාන් කරනවා. රටේ ජනතාවගේ අවධානය වෙන පැත්තට යනවා. ඒවටත් හැලවත් හරි කැමතිනේ. ඒගොල්ලෝ ටක් ගාලා ඉල්ල කියනවා අනේ මට කවුරුත් ගැහුවේ නැහැ කියලා. මම මේ නිසා වෙන්නේ අර ඇත්ත ප්‍රශ්නයට යන එක. මේ ප්‍රශ්න ටික මේ හැම වෙලෙම උලුප්පන්න ඕනේ. එහෙම නැත්නම් ජනතාව දේශපාලන සංවේදී නොවි ආණ්ඩුවට ඕන සෙල්ලම කොට නඩ කරන්න කියලා එහෙම තීරණයක් ගන්න. දැන් පහුගිය දවස් ටිකේ එහෙම තිබුණේ මරණ පරීක්ෂණ. ඒකට ඊට පස්සේ ඒ මරණ පරීක්ෂක ටික ටක් ගාලා ආගියතක් නැති වුණා. තමන්ගේ පිළේ මිනිස්සෙක්ගේ මේ දිවි හානි කර ගැනීමක් වාර්තන ගමන් අර බඩු ටික ආගිය අතක් නැහැ. එහෙම තමයි ඒ ලංකාවේ දේශපාලනය අර ඉතිස්සෙල් අර මුදල් අමාත්‍යාංශයේ සහෝදරයාගේ මට සම්බන්ධයෙන් පුදුම කතා ටිකක් ලිව්වේ. ඒ ලියපු ටික දැන් හොයාගන්නවත් නැහැ. මොකද ඒ වෙලාවේදී ඒ කියපු කල්ලියට ඒගොල්ලන්ට මේ දෙවෙනි වතාවට මරණයක් වුණාම ඒකට කියාගන්න බෑ. ඒ නිසා ඒගොල්ලන්ගේ මරණ පරීක්ෂා වාර්තා සියල්ලම දැන් යට ගිහිල්ලා තියෙනවා. අපි යන්නේ දැන් ලියන්න ගන්න. ඒ අර විදිහම සැක සහිතව ඒට කියන අපි බුලන්න ලියන්න කියලා. අපිට ආසේව කියවන්න. ඉතින් ඒ නිසා මොකක් හරි රටේ තියෙන ප්‍රශ්න මග අරින්න කරන වැඩ. ඒවට අපි අහු වෙනවද? ඒවට අහු වෙන්නේ නැතුව ඉන්නවද කියන එක අපි තීරණය කරන්න ඕන. මොකද මේ වෙනකොට ලංකාව ආර්ථික වශයෙන් යම් කිසි අගාධයකට යනවා. ASRR මේ සුම්බුන් විපක්ෂය ඒක කට්ටිය එකතු වෙලා ගර්භිත බස් ටික වගේ තමයි ඩිපෝ පිටිපස්සේ තියෙන අයින් කරලා ගොඩ දාලා අර ස්පෙයා පාර්ට් එකකටවත් ගන්න බැරි මේ එන්ජින් වල කැලිත් නැති බස් තියෙන්නේ. අන්න ඒ වගේ ඩයල් ටිකක් ඇහිල්ලා මේ සම්මන්ත්‍රණයක් තියෙනවා හොරු වෙනුවට මොකද්ද බොරුද මොකක්ද එකක් කියලා ඒ සම්මන්ත්‍රණය නම දාගෙන මේ එතන ගිහිල්ලා මේ ආණ්ඩුවට විරුද්ධව මේ යම් කිසි දෙයකින් මතයක් හදන්න හදනවා. ඉතින් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. මතයක් හදනවා ඉතින් හදන්න තියෙන මොකක් හරි න්‍යායාත්මක කාරණාවක්. ඒ කියන්නේ මේ වැඩ පිළිවෙලට එරෙහිව මේ වැඩ පිළිවෙල ජනතා විරෝධී නම් ජනතා විරෝධී නොවන වැඩ පිළිවෙලක් අරගෙන එන්න ඕනේ. අන්තිම ඔය ඩයල් ටිකත් එක්ක රටේ මිනිස්සුන්ට පිස්සු නැහැ. සජිත් ප්‍රේමදාසලාරි නාමල් රාජපක්ෂලාරි රටේ බලය දෙන්න එහෙම මම හිතන්නේ එහෙම මඤ්ඤම් මිනිස්සු නැහැ. මොකද 2022 අරගලෙන් පස්සේ අලුත් ජනතාවක් බිහි වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට පිස්සු නැහැ මේ ඔය මිනිස්සුන්ට දෙන්න මේ ලෝක දේශපාලනේ හැසිරෙන්නේ දැන් ඔය මහ ලොකු දේශපාලන ව්‍යාපාර කියන ඒවාට මේ ජනතාව බලය දෙන තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා ඒ වගේ සම්මන්ත්‍රණ ඒගොල්ලෝ එදා බේලට ප්‍රයත්න කරගන්න දේවල් ඉච්චර ගණන් ගන්න හොඳ නෑ. අවශ්‍ය වෙන්නේ ඇත්තටම විකල්පමය වශයෙන් මීට වඩා හොඳ මේ දේශපාලන ව්‍යාපාරයක් බිහි කරගන්න එක සහ මේ දේශපාලන ව්‍යාපාරය දැනට මේ රට පාලනය කරන පක්ෂය අරන් පුළුවන් තරම් ප්‍රතිසංස්කරණ දිනාගන්න. ඒ සඳහා ජනතාවගේ රැක කරනවා. මොකද මේ වෙනකොට මේ තාක් දුරට මේ ජාතික ජනබලයේ ආණ්ඩුව අතිවිශාල ප්‍රමාණයක් තමන් ගන්න තීරණය කරපු තීන්දුව ඇකුළුවා. ඒ ඇකුළුවේ මේ
ඔය විපක්ෂය වුණත් කියලා නෙමෙයි ජනතා බලයට යටත් වෙලා. ජනතාවගේ හඬට සවන් දීලා තමයි ඒගොල්ලෝ එක හැකිලුවේ. ඒක හොඳ තත්ත්වයක හොඳ ප්‍රවණතාවයක්. මම හිතන්නේ ඒක දැන් ආණ්ඩුවේ කවුරු හිතනවා නම් මේක මේ පරාජයක් කියලා ඒ ආණ්ඩුවේ දේශපාලනය නොදන්න මිනිහෙක් කියන කතාවක්. ඇත්තටම ඒ වගේ යහපත් පැත්තට රටක් යනවා නම් දැන් අපි හිතමු පීඩික හොසි කරා කියලා. ඒකට ඒක ආණ්ඩුව ලබා ගන්න හොඳ ක්‍රෙඩිට් එකක්. ජයමිරිය දත් වගේ එකක් අකුල දාන්න හරිම ලේසි ආණ්ඩුවට. මොකද තුනෙන් දෙකේ බලයක් තියෙන ජනාධිපතිවරයාට විශාල බලයක් තියෙන මේ ආණ්ඩුවක ඉන්දියාවේ කවුරු හරි අනෙක් කියන දේ මේ කම්පැනි කාර්යකට අවශ්‍යතාවයට ඒවා විකුණන්න අවශ්‍ය නැහැ. ඒක පොදු ජනතාවගේ විරෝධයක් තියෙනවා. මම මේ ජනවරම ලබාගත්තට මම පාර්ලිමේන්තුවේ විනාඩි 38ක් කතා කරලා විරුද්ධ වෙච්ච කම්පැනිට මේ කමිට් වෙනවා කියන විරුද්ධව කියන එක ගැන කතා කරොත් එහෙම කියලා ඒගොල්ලන්ට ඒක අකුලන්න පුළුවන්. ඉතින් අවශ්‍යතාවයක් තියෙනවා නේද? ඉතින් ඒ නිසා මේ අර සුමු විපක්ෂය කරන විගඩන් ඒව නම් ඉතින් ඇත්තටම ජෝක්. මොකද ආයිසරයක් කිසිම දවසක හෙටම තිබුණත් ඒගොල්ලන්ට එහෙම ඇග්‍රහණය කරගන්න ඔය මූණු ටිකත් එක්ක. එහෙමනම් ඒගොල්ලෝ වෙන විදිහකින් ඔය ගර්භිත මූණු ටික නෙමෙයි අලුතෙන් තරුණ තරුණියෝ ටිකක් අරගෙන වැඩ කරන්න පුළුවන් කොල්ල කිල්ල ටිකක් පැහැදිලි කරගෙන ජනප්‍රියවාදී චරිත නෙමෙයි ඇත්තටම මේ වකරි විකල්ප දේශපාලන ධාරාවක් ඇතුලේ මැරියෝ නොවන ජඩයෝ නොවන ආදඩයෝ නොවන ඔය හොර මූණවල ටික වෙනුවට වෙන මූණවල ටිකක් දාගත්තොත් ඒගොල්ලන්ට මොකක් කර දේශපාලන ගමනක් යන්න පුළුවන් දෙන්න අමල් රජපක්ෂගේ මිනිස්සෙක්ගේ වටේ ඉන්න දැක්කට පස්සේ ඉතින් ඡන්දය දෙන්න හිතනවාද කියන්නකො නෑනේ. එතකොට මේ සජිත් ප්‍රේමදාසගේ වටේ සාමාන්‍ය කීප දෙනෙක් මොන හරි යමක් කරගන්න පුළුවන් වෙනවා. සජිත් ප්‍රේමදාස එක්කව ඡන්ද දෙන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ මම හිතන්නේ ජනතාවට ගොඩක් දේවල් හිතන්න වෙලා තියෙනවා. එක එක මේ ඔය බික් කතා අර මේවා මඩ අර හරේ ගහගත්ත මෙහි ගහගත්ත කියන ඒවා පස්සේ දුවන්නේ නැතුව ඇත්තටම Tamanට වෙන්න යන වින්නහිය ගැන දේශපාලනිකයෝ ගන්න එකත් එක්ක සමිඥාන වෙන්න ඒ ගැන දැනුවත් වෙන්න. ඒ දැනුවත් වීම හරහා තමයි අපිට වඩා යහපත් රටක් හදාගන්න පුළුවන් වෙන්නේ.